අපි අද වැලච්චාරුවක් කමුද? ඉතින් ඔයාගේ යාළුවෙක්වත් මේකට මෙන්ෂන් කරන්න. එතකොට එයාගේ කටටත් කෙල පිරෙයි. මේක වොයිස් කරන මගේ කටෙත් කෙල. ඉතින් ඔයාගේ කටෙත් කෙල. එහෙනම් අපි යන් මේක කොහොමද මං ඇදුවේ කියලා. අපිට හම්බුණා වැල ගෙඩියක්. ඉතින් ඒකේ වැල මදුලක් මං හොස්සගෙන ආවා ඔයගලන්ට පෙන්න කන්න. ඉතින් ඒකේ ඇතුලේ ලොකු තඩි ඇටයක් තිබ්බා. ඊට පස්සේ මදුල මේ විදිහට පළු කරලා මං ඒකේ මැද්දට මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු කුඩු දැම්මා. මට ගම්මිරිස් දාන්න අමතක වුණා. ඔයගොල්ලෝට කැමති නම් ගම්මිරිස් දාන්න. ඊට පස්සේ ඒක දාලා ඉවරලා වහලා කෑවා. ඒ විදිහට කාවුවාම මාරම රසයි. මම කොහොමත් ගොඩක් ඉදුණු ඒවා කන්නේ නෑ. සාමාන්‍යයෙන් මේ ගාන වගේ ඒවා තමයි කන්නේ. ඉතින් අර ඒ ගානට තියෙන පැණි රසයි, දැවිල්ලයි, අර අච්චවල සීන් එකත් එක්ක ආවා මාර රසයි. ඔයාලා කාලා නැත්නම් කාලා බලන්න. මම කලින් මේම වරකාරි වෙලාරි කන්නේ ලුණු විතරක් දාලා. මට හිතුණා මේ විදිහට කාලා බලන්න. ඒක මාරම රසයි. ඉතින් මං ඉස්සරහට මේ විදිහටම තමයි කන්නේ. ඉතින් ඔයගොල්ලෝ කන්න. බයි.